ඉතින් අද හදන්නේ බස් එකක් ගෙනි තියන්න. මං ගාව තියෙනවා වොට් 300ක විතර හොට් ගන්න එකක්. හීට් ගන්න එකක්. හරිද? ඉතින් මේක අපි මේ බස් එකට අල්ලලා බලමු. කරන්න දෙයක් නැහැ. කාඩ්බෝඩ් බස් එකක් ගිනි ගනිද දන්නේ නැහැ. මේක අහලා තියෙන ඉටි කොළ වගේ ස්ටිකර් එකක්. ඉතින් මේක පපඩම් වගේ උණු වෙලා යන්න පුළුවන්. මේක මේ අනිත් එක විනිවිද පේන ඉටි කොළයක් වගේ ගන්නෙ. මේ ස්ටිකර් එකේ ඔයාලා හිතනවාද පාටයයි කියලා. ගොඩක් කට්ටියට තිබ්බ ප්‍රශ්නයක් නෙවෙයි රස්නේ වැඩි වෙනකොට ස්ටිකර් වල පාට යන එක එහෙම. හරි. අපි මේක අල්ලලා බලමු මේකට මොකද වෙන්නේ කියලා. අල්ලන්නේ සුපිරිම හීට් ගන්න එක. මේකේ රස්නේ මම එක තැන අල්ලලා තියාගෙන ඉන්නවා විනාඩියක් විතර. ඔයාලා බලන්න මොනවද වෙනවද කියලා. ඔයාලට පේනවනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම එක තැනට අල්ලන් හිටියා ගොඩක් වෙලා කිසිම අවුලක් යන්නේ නැහැ. ස්ටිකර් එක තවත් හොඳට බස් එකට ඇලෙන එක තමයි වෙන්නේ. මොකද ඉටි කොලයක් වගේ ස්ටිකර් එකක් මේක තවත් හොඳට බස් එකට ඇලෙනවා. බස් එකට අවුලක් යන්නේ නැහැ. බස් එකත් ආරක්ෂිතයි. මොකද මෙහෙට නිකන් වතුර වැන්නත් බස් එකේ අර කාඩ්බෝඩ් එකට ගෑවෙන්නේවත් නැහැ. ඉතින් ඒකින්ද ඔයාගේ බස් එක සුපිරියටම තියාගන්න පුළුවන් මේ ස්ටිකර් ගැහුවොත්. ඔයාට මේ ස්ටිකර් අපෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට අර නෝමල් ස්ටිකර් වර්ග වුණත් ඕනම එකක් අපෙන් ගන්න පුළුවන්. අනික මේවා විතරක් නෙවෙයි. තව අපි ගාව තියෙන ඔය පාට මාරු වෙන ගෝල්ඩ් කලර් වගේ එක එක ක්වොලිටි ස්ටිකර් වර්ග තියෙනවා. හැබැයි ඒවා වැඩේ කියන්නේ ටිකක් මිල වැඩි. හැබැයි ඔයාට බජට් එකට ගන්න පුළුවන් තව ස්ටිකර් වර්ග ගොඩක් අපි ගාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපෙන් ගන්න පුළුවන් අඩුම ස්ටිකර් වර්ගයේ අඩියක විතර බස් එකකට රුපියල් 250ක් විතර වගේ යන්නේ. ඔයාට මේ බස් එකේ හතර පැත්තට මේ වගේ ස්ටිකර් ගන්න පුළුවන් රුපියල් 250කට. ඉතින් 250කට කස්ටම් ඩිසයින් එකක් කරලා ඔයාලට කෑෂ් ඔන් ඩිලිවරි විදියට ගෙදරට. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලට ඔයගේ කියපු නැති කතාවක් තමයි ඔය කවර් එකට එහෙම. දැන් ඔයාලට ස්ටිකර් දාලා එවන කවර් එකට එහෙම ඒකට යන කොස්ට් එකම රුපියල් 50ක් විතර. හරිද? ඊට පස්සේ දැන් අර තැපැල් ගාස්තු ටිකත් ඕකට වදිනවා. අය අර ටැග් එකේ බර අනුව තමයි ඔය ඩිලිවරි ගාස්තු කියන එකත් වදින්නේ. ඒක පෝස්ට් ඔෆිස් වලින් ඇඩ් කරන එක. ඉතින් අර ස්ටිකර් එකේ ගානත් ඇතුළත අපි ඒ තියාගන්න පොඩි ලාභෙත් එක්ක ඔය ඔක්කොම කවර් කරගන්න ඕනි. අර ස්ටිකර් එකේ හදන කවර වලටයි හැම පැකින් වැඩකටම ඒ ඔක්කොටම. අනික ඩිසයිනර්ස්ලාට ගෙවන්නත් ඕනේ. ඔයාලට ඩිසයින් ෆ්‍රී දුන්නට ඩිසයිනර්ලා සාමාන්‍ය එක ඩිසයින් එකකට රුපියල් 200ක් විතර ගන්නවා අපි. එතකොට හිතන්නකෝ ඔයාලා වෙනම කස්ටම් ඩිසයින් එකක් දාලා ගමන් අපි අර ඔක්කොම කවර් කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට අර තියෙන ඩිසයින් එකකට ඔයාලා කියන මොකක් හරි ෆොටෝ එකක් මැච් කරලා ඒක high quality resolution එකෙන් අපි කොහොම හරි print එකක් ගන්න බලනවා. එහෙම නැත්නම් ඩිසයිනර් කෙනෙක් දාලා ඔයාගේ අලුත්ම අදහසට අනුව කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩිම ස්ටිකර් එකක් වුණත් අපි ඒක කරලා දෙනවා ලස්සනට. ඉතින් ඔයාට පුළුවන් සිහින කිරිල්ලිද කහ කිරිල්ලිද එහෙම නැත්නම් ඔයා හිතන්න රෙඩ් ඉන්දියන් ගර්ල් කෙනෙක් දාලා ඔයාට ඕනි කෙහෙල් දැල්ලේ පාටට වාගේ දිව්‍යාංගනාව කියලා නම දාමුකෝ. හරිද? අන්න ඒ වාගේ ස්ටිකර් එකක් ඔයාට ඕනි. ඔයාට ඕනි කියපු ගමන් අපි ඒක ඒ විදිහට කරලා මෙන්න මේ වගේ ලස්සනට ඒක print කරලා හදලා ඔයාගේ ගෙදරටම එවනවා. ඔය විදිහට ඔයාට ස්ටිකර් ගන්න පුළුවන් අපෙන් මේ තියෙන නම්බර් වලට මැසේජ් කරලා. මේ නම්බර් WhatsApp වැඩ කරනවා. ඉතින් WhatsApp මැසේජ් එකක් දාලා ඔයාගේ ඕඩර් එක ඔයාගේ හිතේ තියෙන විදිය කියලා ඉවර වෙලා ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් cash on delivery. ඉතින් මුලින් 7ක්වත් දෙන්න ඕනේ නැහැ. ගෙදරට ආවට පස්සේ තමයි සල්ලි දෙන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද දැම්ම ඕඩර් කරන්න ඔයාගේ ආකෘතියක් මේ වගේ සුපිරිම ආකෘතියක් කරගන්න. අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ඔටෝමේක ප්‍රයිවට් ලිමිටඩ්.